Hello Explorers. ඔන්න තවත් ලස්සන දවසක්. අද මම ඔයගොල්ලන් එක්කන් ඇවිල්ලා තියෙන්නේ නවසීලන්තයේ තියෙන වෙනම ග්‍රහලෝකයක් වගේ ඔයගොල්ලන්ගේ ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන් තැනකට. ඒක තමයි තවපොළ තියෙන Craters of the Moon කියන geothermal area එක. මේක ඉතාමත් ලස්සන geothermal activity තියෙන area එකක්. අමුතුම ඔයගොල්ලන් නම වගේම හඳක වගේ experience එකක් ගන්න පුළුවන් තැනක්. ඉතින් එහෙනම් අපි ඇතුළට ගිහිල්ලා බලමු මේ තැනේ තියෙන ලස්සන. මෙතනින් තමයි ඔයගලන්ට එන්ටර් වෙන්න තියෙන්නේ. Hello. Two? Yes, two please. Okay. Pay my card, sir? Yes. Perfect. Takes about 45 minutes. The lookout loop there takes another 15 minutes. Some steps there take you up to almost active steam nets. It's well worth a look. It's just your responsibility though to stay on the path for your safety. Okay? Just start through that door over there. To the bathrooms at the back. Thank you. එහෙනම් ඉතින් ඇතුළට ගිහිල්ලා බලමු මේ ජියෝතර්මල් පාර්ක් එකේ තියෙන සුන්දරත්වය. මෙතන ඔයගලන්ට පෙන්වන්න දේවල් ගොඩක් තියෙනවා. මම මෙහෙම කියනවට වඩා හොඳයි ඒක ඔයගලන්ට පෙන්නලම කියන එක. ඉතින් තව ටිකක් ඉස්සරහට යන් අපි. මෙතන අපිට විනාඩි 45ක විතර ට්‍රැක් එකක් තමයි කරන්න තියෙන්නේ. ඒ වගේම මේගොල්ලන් මේ හැම තැනක මේ මුළු පාර්ක් එකේම ඕගොල්ලන්ට පයින් යද්දි ඇවිදින්න මේ වගේ ෆුට්පාත් එකක් හදලා තියෙනවා. ඉතින් ඒක හින්දා ඕගොල්ලන් මේ ෆුට්පාත් එකෙන් පිට යන්න උත්සාහ කරන්න එපා. මේගොල්ලන් මේ ජියෝතර්මල් ඇක්ටිවිටි ඕගොල්ලන්ට හානියක් වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම ඕගොල්ලන්ගේ සේෆ්ටි එකට තමයි මේගොල්ලන් මේ විදිහට ෆුට්පාත් එකක් දාලා ඕගොල්ලන්ට යන්න හදලා දීලා තියෙන්නේ. දැන් මට මෙතන ඉඳන් බලපුවාම පේනවා මෙන්න මේ වගේ දුම නගිනවා. ඒ වගේම මෙතන තව ඕගොල්ලන්ට අපිට තව ළඟට ගියාම ඕගොල්ලන්ට පෙන්වන්න පුළුවන් මඩ් පූල්ස්. මඩ් පූල් එකක් ළඟට ගියාම මම ඕගොල්ලන්ට මඩ් පූල්ස් පෙන්වන්නම්. මෙන්න මේ වගේ බෝඩ් ගහලා තියෙනවා හුඟක් තැන්වල. ඒ කියන්නේ ඕගොල්ලන්ට ඕකට බැහැලා ඇවිදින්න එපා කියලා තමයි කියන්නේ. ඉතින් මාත් මේ ට්‍රැක් එකේ ඉන්නේ. මේ වගේ ට්‍රැක් එක යූස් කරන්න කියලා තමයි ඕගොල්ලන්ට කියන්න තියෙන්නේ. මෙන්න තියෙනවා ලොකු වලක්. මට පේනවා මේ තියෙන්නේ ක්‍රේටර් එකක්. මෙතන තියෙන වලවල් දැන්ට ඉරප්ට් වෙන්නේ නැහැ. මේක මේ ඇතුලේ තියෙන ප්‍රෙෂර් එක ගෙද වෙලා එකපාර තමයි ඉරප්ට් වෙන්නේ. එකපාර ඉරප්ට් වුණාම මෙතන ප්‍රෙෂර් එක දැන්ට ඔය හුඟක් තැන්වල මඩ් එහෙම නැහැ. දැන් අපි අර මුලින්ම ගියපු පිට් එකේ එහෙම මඩ් නැහැ. ඒගොල්ලන් කියන්නේ ওই විදිහට ස්ටේබල් වෙලා තිබිලා ප්‍රෙෂර් එක ඇතුලේ මේ හොඳට බිල්ඩ් අප් වෙලා එකපාර ඕක පුපුරලා යනවලු. ඒ පුපුරලා යන වෙලාවට ඔතන ඒ ජියෝතර්මල් වතුර මඩ ඒ වගේ දේවල් එකපාර උඩ ගහනවලු. ඒ උඩ ගහන මේ පුපුරලා ගියපුහාම ඒක මීටර් 100ක් විතර දුරට විහිදිලා යනවලු. එතකොට මඩ ලේයර් එකක් වගේ ඒ විහිදිලා යන ඒරියා එකේ ඒ පිපිරීම අණුව මඩ සහ පස් වගේ දේවල් ඒ හැමතැනම විහිදිලා යනවලු. ඉතින් බලමු අපි දැන් පටන් ගත්තා විතරයි. මීටර් 100ක විතරවත් දුරක් අපි තාම ඇවිල්ලා නැහැ. මෙතනට ආවොත් එහෙම අමුතුම වයිබ් එකක් තමයි මෙතන තියෙන්නේ. ඔයගලන්ට වටේටම බලපුවාම පොළවෙන් දුම නගින තැන තමයි ඔයගලන්ට මෙතනට ආපුවාම පේන්නේ. ඒ කියන්නේ මෙතනට ආපුවම අමුතුම ෆීලිං එකක් තියෙනවා. ටිකක් වෙන ග්‍රහලෝකයකට ගියා වගේ ෆීලිං එකක් තියෙනවා. මේ ජියෝතර්මල් පාර්ක් එක හැදෙන්න මූලික වෙලා තියෙන්නේ 1950 විතර මේගොල්ලන් හදලා තියෙනවා ජියෝතර්මල් පවර් ස්ටේෂන් එකක් මේ හරිය. එතකොට මේක පොළවේ යට තියෙන වතුර මට්ටම පල්ලෙහැ ගියපු ඉන්න තමයි අර රස්නේ බිල්ඩ් අප් වෙලා පොළවේ තියෙන මෙහි කොහොමත් නවසීලන්තේ කියන්නේ වෝල්කැනික්
ඒරියාස් වලට අයිති වෙන රටක්නේ. ඉතින් අර වතුර මට්ටම ඉහළ ගියාම පොළවේ උෂ්ණත්වය වැඩි වෙච්ච හින්දා තමයි මේ Craters of the Moon කියන තැන හැදිලා තියෙන්නේ. ඉතින් ඒ පුපුරායම් වලින් හැදිච්ච තැන තමයි මේගොල්ලන් දැන් ටූරිස්ට්ලට බලන්න ලස්සනට හදලා walk ways එහෙම හදලා ලස්සනට තියෙන්නේ. ඕගොල්ලොත් ඉතින් මගේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ටත් ඉතින් මට පුළුවන් විදිහට මම මෙතන ලස්සන පෙන්නන්න බලන්න. ඒ වුණාට මෙතනට ආපුවම අමුතුම ෆීලිං එකක් තියෙන්නේ. අමුතුම ලෝකයකට ආවා වගේ තමයි දැනෙන්නේ. ඕගොල්ලොනුත් රොටරුව ටවුපෝ පැත්තට එනවා නම් මේක ටවුපම තමයි තියෙන්නේ. හරියටම කිව්වොත් ටවුපෝ වලින් නම් මහ දුරක් නැහැ. දැන් නම් මඩ නැහැ. ගිය පාර අපි ආපු වෙලාවේ මේ මෙතන තියෙන මේ මඩ වගුරෙන් බොබුලු දදා තමයි තිබ්බේ. මේක දෙන ලොකු වලක් තියෙන්නේ මෙතන. පුපුරලා ගියපු වලක්. උනාට දැන් මෙතන මඩ නැහැ. අපි බලමු තව ඉස්සරහට ගිහිල්ලා තව මඩ තියෙයිද කියලා. අපි දැන් මේ සම්පූර්ණ ට්‍රැක් එක මෙතන පටන් ගත්තේ මේ වටේම ගිහිල්ලා අපි දැන් ඉන්නේ මෙන්න මෙතන. ඔයගලන්ට මේ රූට් එකෙන් ගියොත් එහෙම තව පූල්ස් වගේක් බලා ගන්න පුළුවන්. අර ඔයගලන්ට අතන ඈත පේන තැන මෙන්න මේ පේන තැන ළඟින් යන්න පුළුවන්. මේ නිල් පාටින් ඇඳලා තියෙන රූට් එකේ ගියොත් එහෙම මෙන්න මේ පැත්තෙන් යන්න තියෙන්නේ. ඒ පැත්තෙන් ගියොත් එහෙම ඔයගලන්ට කුරුල්ලෝ එහෙම බලා ගන්න පුළුවන්. ඒ පැත්තෙන් ගියොත් ඒ වුණාට අපි දැන් මේ පැත්තෙන් යන්නේ. බලමු තව මඩ් පූල්ස් බලන්න chance එකක් තියෙනවා මෙතනින් ගියොත් එහෙම අපි ඒකත් බලන්න යන්. ඕගොල්ලන්ට මෙතන සද්ද ඇහෙනවද? අමුතුම ഘോഷාගාරී සද්දයක් තියෙන. ඒ කියන්නේ මේ පොළවේ යටින් එන ස්ටීම් එක තමයි ඔය සද්දෙට ඕගොල්ලන්ට ඇහෙන්නේ. මට හරියටම තැන බලා ගන්න බෑ. කොතනින්ද එන්නේ කියලා. මම හිතන්නේ අර ඔයගොල්ලන්ට අන්න අතන පේනවද? හෝල් එකක් වගේ තියෙනවා. මම හිතන්නේ එන්නේ එතනින් තමයි ස්ටීම් එක එන්නේ. ටිකක් අමුතු විදිහේ රස්නයක් තියෙන්නේ දුමේ. මේ වගේ අමුතුම නේචර් වයිබ් එකක් තියෙන walk way එකක් තමයි ඕගොල්ලන් Craters of the Moon බලන්න එනවා නම් තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලන් මේ ටවුපෝ පැත්තට එනවා නම් අනිවාර්යෙන් මේ තැන මග අරගන්න එපා. මේ තියෙන්නේ මම ඕගොල්ලන්ට කියපු අර සුවිනියර් gift shop එක. ඕගොල්ලන් ටිකට් උනත් ගන්න ඕනේ මෙන්න මෙතනින් තමයි. මෙතන ස්ටාෆ් එකක් ඉන්නවා. ඒගොල්ලන්ගෙන් ඔයගොල්ලන් ටිකට් එකක් ගත්ත හැකි. ටිකට් එකක් ඩොලර් 10ක් වෙන්නේ per person. අර තියෙන්නේ ෆැමිලි පාස් එක තියෙනවා ඩොලර් 25කට. ඒ කියන්නේ adultsලා දෙන්නෙක් සහ up to 4 kids. ඒ කියන්නේ ළමයි 4ක් වෙනකන් ඔයගලන්ට ගෙනියන්න පුළුවන් ෆැමිලි පාස් එකට. ඒකට වෙන්නේ ඩොලර් 25ක් විතරයි. ඒ වගේම single person adult කෙනෙකුට වෙන්නේ ඩොලර් 10ක වගේ පොඩි මුදලක්. ඉතින් මේ එක්ස්පීරියන්ස් එක ඩොලර් 10ක් කියන්නේ මහා ගාණක් නෙමෙයි. ඉතින් අනිවාර්යෙන් මෙතනට එන්න. ඔන්න එහෙනම් මේ ලස්සන එක්ස්පීරියන්ස් එකටත් Craters of the Moon එක්ස්පීරියන්ස් එකටත් අපි සමු දෙන්නයි හදන්නේ. ඔයගලන්ට මතක් කරන්න ඕනේ මගේ TikTok, Instagram සහ Facebook ප්‍රොෆයිල් උත් මම අලුතෙන් හදලා තියෙනවා. අලුතෙන් හදලා තියෙන්නේ ඕගලන්ගේ සපෝට් එක ගොඩක් ලොකුවට වටිනවා. ඉතින් එහෙනම් තවත් ලස්සන දවසකින් හම්බ වෙන තුරු අපි ගිහින් එන්න. ඒවා ටිකක් වෙන ග්‍රහ ලෝකයකට ගියා වගේ ෆීලිං එකක් තියෙනවා. ඉතින් ඒ මතුවෙන්න ගත්තු මතු වෙන ගෑසස් සහ දුම ඒ දුම ගෑසස් දෙකක්නේ නේද? ඒ වාතය සහ දුම කියන්නේ දෙකෙන් එකක්ද? ඒ මතු පිටට මතුවෙන ගෑසස් දුම වගේ දේවල් තමයි ඉතින් මෙතන ඔයගලන්ට බලන්න